ජේසු පිහිටයි සියලු දෙනාටම. ස්වාමින් වහන්සේගේ සමාදානයේ පිරුණු සුබ දවසක්. අද දවසේ ශුද්ධ වචනය නම් ඔබ ස්වාමින් වහන්සේ තුල පවතිනා වූ පළදරන්නා වූ කෙනෙක්ද? ශුද්ධ යොහාන් 15 වන පරිච්ඡේදයේ 5 වන වගන්තියේ සිට මෙලෙස සඳහන් වෙනවා. මිදිවැල මමය නුඹලා තුය යමෙක් මා තුලෙහි පවතින්නේද මම ඔහු තුලෙහි පවතිම්ද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක් නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්නට නුඹලාට බැරිය. ආමේන්. ඉතින් හිතවත් සහෝදර සහෝදරිය, අපගේ ජීවිතයත් උන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවයත් මේ මිදිවැලක් සේමයි. මිදිවැල තුලින් අතු වෙන්ව ගියොත් ඒවා වියලී යනවා. එසේමයි ස්වාමීන් වහන්සේ තමයි අපගේ ජීවිතයේ කේන්ද්‍රස්ථානය. උන්වහන්සේ නොමැතිව අපිට තනියම ගමනක් යන්න අපහසුයි. උන්වහන්සේ නොමැතිව අපේ මේ ජීවිතය අපිට පළ දරන්න නොහැකි. ඉතින් උන්වහන්සේගේ වචනේ පවසනවා, උන්වහන්සේ තුළ පවතීමෙන් පමණ අපිට බොහෝසේ පළ දැරිය හැකියි. ඉතින් අපි කෙලෙසද උන්වහන්සේ තුළ පවතින්නේ? ශුද්ධ යොහාන් 15 වන පරිච්ඡේදයේ 9 වන වගන්තියේ සිට මෙලෙස සඳහන් වෙනවා. පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන්ම මමත් නුඹලාට ප්‍රේම කළෙමි. මාගේ ප්‍රේමයෙහි පැවතියල්ලා. මම මාගේ පියාණන් වහන්සේගේ ආඥා ආරක්ෂා කොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද එසේම නුඹලාත් මාගේ ආඥා ආරක්ෂා කරනවා නම් මාගේ ප්‍රේමෙහි පවතින්නහුය. මාගේ ප්‍රීතිය නුඹලා තුලෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසද මේ දේවල් නුඹලාට කියමි. ආමෙන්. ඉතින් හිතවත් සහෝදර සහෝදරි, උන්වහන්සේ මනුෂ්‍යාකාරයෙන් මේ ලෝකයට පැමිණි කල උන්වහන්සේ තුල උන්වහන්සේ පියාණන් වහන්සේගේ ආඥාවන් කඩ නොකරමින් උන්වහන්සේට කෙතරම් පීඩා ආවත් උන්වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ නැති කරගත්තේ නැහැ. ඉතින් ස්වාමින් වහන්සේ අපගේ ජීවිත ගමනේ අද ඔබගෙනුත් මගෙනුත් බලාපොරොත්තු වෙන්නේ අපට මොනියම් ප්‍රශ්න පීඩා කම්කටොළු අන් අය තුලින් අපගේ සහෝදර සහෝදරියන් තුලින් ආවත් මේ ප්‍රේමය අප තුලින් ඉවත් නොකර ගනිමින් උන්වහන්සේ සමග පැවතීමයි. මන්දයත් උන්වහන්සේ නොමැතිනම් අපගේ ජීවිත ගමනේ අපිට පළ දරන්න බෑ. උන්වහන්සේ තුල පවතිනවා නම් අපි උන්වහන්සේගේ මේ ආඥා ප්‍රේමයේ පනත් ආරක්ෂා කරගනිමින් අපගේ ජීවිත ගමනේ ආයුතුයි. අද දවසේ උන්වහන්සේට ආරක්ෂා කරමු. අපිට උන්වහන්සේගේ මේ සුදු වචනේ තුලින් ගොඩනැගීමට මඟ පෙන්වන පිණිස ජේසු පිහිටයි සියලු දෙනාටම.